මෙන්න අපේ අර සක්වල කූඩුවේ නිසාචරයෝ ටික ආය ආපහු එකතු වුණා. මේ ලෑස්තිය අර සුපුරුදු පරිදි වෙනදා තියෙන කඩිගුල ආය අවසන්ඩයි ලෑස්තිය. දෙවෙනි දවසට සක්වල කූඩුවේ වැඩ අවසන් වුණන් පස්සේ අවසන් නිමාව හෙට වෙන විට මේ කූඩුවේ නිමා කර දෙන්නටයි මේ යූසුලුව මේ සියලු දෙනා කටයුතු කරන්නේ. මේ ඔබට පේනවා ඇති මේ මොහොත වෙන විට ඔවුන් අර පැන්තැන් වල ගුල් වල හිටපු අපේ දක්ෂයෝ ටික එක්රොක් වෙලා මේ කූඩුව ඉතිරි කටයුතු ටික සියල්ල නිම කරන්නටයි ලෑස්තිය. මල්ලඟ ඉන්නවා මේ වෙනකොට මෙම කූඩුවේ කැටයම් පැත්තෙන් සියලුම වැඩ කටයුතු කළ සිතූ ගල් කැටයම් අධිපතිතුමාගේ හෙවණැල්ල වගේ ඉඳගෙන මේ කටයුතු අධීක්ෂණය කරපු එදා ඉඳන් මෙදා මේ දක්වා හිටපු මිත්‍රයෙක්. මට කියන්නකෝ ඔයාගේ නම පොඩ්ඩක්. මම දුලාන්. ඔව් දුලාන්, මං හිතන්නේ මං හැමදාම දැක්ක ඔබ බොහොම වෙහෙස මහන්සියලා මේ කූඩුවේ වැඩ කටයුතු නිම කරන්නට වෙහෙස මහන්සි වෙනවා. ඔබ මේ කූඩුවේ මොන වගේ දේවල්ද කරේ මට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. මම ආවේ මේක ඉතින් මේ ක්‍රේන් එකෙන් මේ කණු ටික හිටවන්නයි වැඩවලට තමයි ආවේ මේ ක්‍රේන් එකේ වැඩට. ඔව්. ඊට පස්සේ ඉතින් මෙතන මේ කූඩුව අනිවාර්යෙන් හැදිලා ඉවර වෙන්න ඕනේ කියලා සුරංග අයියා කතාව කිව්වා. කූඩුව මෙහෙම එකක් වදින්නේ කියලා. ඒ කිව්වට පස්සේ මට හිතුණා මේ කූඩුව අනිවාර්යෙන් ගහන්න ඕනේ. මේක කරන්නම ඕනේ කියලා. ඒක මට ඉතින් මම ඊට පස්සේ හැමදාම වාගේ ක්‍රේන් එකේ වැඩ කරන්නේ මට නම් හැමදාම වැඩ ඉවරලා ඉතින් මෙතනට ආවා. හරි, ඔබට බොහොම ස්තුතියි. ඔබට පේනවා ඇති මේ වෙනකොට මේ අට්ටාලේ මං හිතන්නේ අඩි 20ක්වත් නැති තරම් මේ වගේ අඩි 66ක් උඩ ඉඳගෙන තමයි මේ ශිල්පීන් මේ කූඩුවේ වැඩ කටයුතු කළේ. ඉතාම දුෂ්කරම කටයුත්ත වුණේ මං හිතන්නේ කූඩුවේ ඇලවීම් කටයුතු කරන එක. ඉතාම සියුම් බටවල ඉඳගෙන තමයි මේ ඇලවීම් කටයුතු කළේ. රූ රටා මවපු අපේ ශිල්පීන් ඉන්නවා අපේ මේ සම්බන්ධව හිටපු කටයුතු වලදී බොහොම කෑ ගහලා යාළුවෝ ටික එකතු කරගෙන අපි මේ වැඩේ කරමු තැන හිටියා. කෝ අපේ සමන්ත ඉන්නවද? සමන්ත අපේ නිසාන්ත මේ නිසාන්ත ඉන්නවා. මේ එන්න නිසාන්ත, මේ හැංගෙන්න එපා කියන්න යාළුවන්ට මේ වැඩේ කරද්දි මං හිටියත් දැක්කා ඔබ නිකන් වඳුර වගේ තමයි උඩ ගියේ අඩි 60ක් උඩ. චුට්ටක් කියන්නකෝ ඔයාට මේකෙදි ලැබුණු අත්දැකීම්, එහෙම නැත්නම් කූඩුව අලවද්දි යාළුවෝ මොන වගේ සපෝට් එකක්ද දුන්නේ? මේ ඉන්නේ නිසාන්ත, බොහොම දක්ෂයා කැටයම් කලාවට හරිම දක්ෂයෙක්. නිසාන්ත බලන්න කියන්නකෝ අලවද්දි යාළුවන්ගේ මොන වගේ සහයෝගයක්ද ලැබුණේ? අපිට ඇවිදින් සුරංග අපිට මේ කිව්වා මේ වැඩේ කරගන්න ඕන කියලා. අපේ සෙට් එක අපි එකතු වෙලා ඇවිදලා රූරා සෙට් එක අපි කිව්වා අපි ආවිදි මේ වැඩේ කරලා දෙන්නම් කියලා. ඒ වගේම අපි රූරා සෙට් එකයි අපේ තව අහලපාල ඉන්න යාළුවෝ සෙට් එකයි අපි අඬ ගහගෙන අපි මේ වැඩේ අහවල් දාට දෙනවා කියලා අපි ඒ වගේම පොරොන්දු වුණා. මට කියන්නකෝ ඔයා දැන් මේ ලෑස්ති වෙන්නේ මේ ඉනිමන් ගහගෙන මෙව්ව ගහගෙන මොන වගේද වැඩක් කරන්නද දැන් ලෑස්ති වෙන්නේ? අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ඉතුරු කොටස නිමා කරලා අද දෙනවා කිව්වා. සෙනගට හෙට පෙන්නනවා කිව්වා සම්පූර්ණ කූඩුව. ඒ කියන්නේ හෙට අපිට සම්පූර්ණ කූඩුව පෙන්වන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් පෙන්නනවා. ඔව්. ඔබට පේනවා මේ බිම මේ වෙනකොට ලස්සන නෙළුම් බෙතිත් එක්ක නිර්මාණයක් තියෙනවා. මේක අවසන් වෙන්න ඕන. මේකත් මේ වැටේ කරකෙන්නයි මවුන් නිර්මාණය කරලා තියෙන. මම ක්‍රමයේ කියන්නේ අපේ විදුලි රූ රටා මවපු ස්ථානයේට ඉතාම සංකීර්ණ වැඩ කටයුත්තක් තමයි මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ. මෙම ස්ථානයේ මේ වැඩ කටයුතු වලට දායක වුණු අපේ බොහොම උනන්දුවෙන් මේ වැඩේ බොහොම අමාරු වෙලා දැන් ඉන්නේ ඇවිද ගන්නත් බැරි තරමට. හැබැයි වැඩේ අතාරින්න ඒක තමයි අපේ කොල්ලන්ගේ දක්ෂතාවය. මට කියන්නකෝ ඔයා ගැන පොඩි විස්තරයක්. විස්තරයක් වේද මමත් මේ වේරගොඩ මුල්ල ගමේම තමයි. ඔව්. ඉතින් මේ වැඩේට මුලින්ම මාව යෝජනා කළේ මේ ගෙන්නුවේ සදීෂ්ණ. එන්න මේ තව ඉන්නවා අපේ ශිල්පියෙක් පැත්තකට වෙලා අතාරින්න නැතුව වැඩේ අරගෙන යන එක්කෙනෙක් ඉන්නවා. මට කියන්නකෝ ඔයාගේ නම පුට්ටක්. මගේ නම සදීක්ෂණ. ඔව්. වතුවැරටෝල්ල තමයි. රයිට්. ඔයා සාමාන්‍ය රැකියාව විදියට මොනවද මේ කරන්නේ? මම වාහන අලංකරන මේ යතුරුපැදි අලංකරන ස්ටිකර් වැඩ තමයි කරන්නේ ඉතින්. ඔව්. මම තමයි මේ යාළුවත් එක්කන් ආවේ. මොකද මේ වැඩේ සංකීර්ණ වැඩක්. සුරංගය එක්ක අපිත් එක්ක කතා කරනකොට මම තමයි මුලින්ම හිටියේ මෙතන. ඊට පස්සේ මේක සංකීර්ණ බව හින්දාම අපි එකට ගමේ තොරන් කරපු යාළුවෝ. ඔව්. ඊට පස්සේ මේ මල්ලෙත් ආවා. ඊට පස්සේ මිනාංගඩ වදකහලියක්ද වයරින් කරපු මල්ලෙත් අපිට උදව් කරනවා. තව යාළුවෝ ගොඩක් ඉන්නවා ඉතින්. මේක ඉතින් ලංකාවේ ලොකුම නිර්මාණය. එහෙනම් අපිත් දැන් එක දිගට මාස දෙකක් විතර නිදි මරනවා. මේ වැඩේ කොහොමද ඉවර කරන්න. ඉතින් අවසාන අදිරට තියෙන්නේ ඉතින් මේ හැමෝටම කියනවා ඉතින් මේ අපේ නිර්මාණය බලන්න එන්න කියලා. ඔව් අපි දැක්කා ඔබගේ දායකත්වයේ වගේ ඔයත් එක්ක ඉන්න සියලු දෙනාම බොහොම යූසුලුව මේ වැඩ කටයුතු කරනවා. හෙට වෙද්දී අපිට අවසන් නිමාවක් දකින්න පුළුවන් වෙයිද? ඔව්
බොහෝ දුරට පුළුවන් දැන් මේ ශිල්පියෝ නිදි වර්ධිත මේ කොහොම හරි මේ කටයුතු අවසන් කරන්න තමයි හදන්නේ. මොකද මේ හැම කෙනෙම දැන් එකමුතු වෙලා හිටපු කට්ටිය ඔක්කොම ආයේ දැන් මේ විලාසන කුඩුව නතරත් කරා මේ කටයුතු කරන්න ඕනේ හින්දා දැන් හෙටවත් විලාසන නියම වෙලාවට කුඩුව ආරම්භ කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි ඔබට බොහොම ස්තුතියි. අපි අද දවස පුරාම සජීවී විකාශනයක් ගෙනාවා මනුෂ්‍ය ෆොටෝග්‍රැෆි ආයතනයේ මගිනුයි සියලුම විකාශන කටයුතු සිදු කරගෙන ආවේ. මම දැන් ක්‍රමෙන් යන්නේ මේ ප්‍රදේශයේ මේ අපි නරඹන්නන්ට නරඹන ස්ථානයේ විදියට හදලා තිබුණේ මේ ප්‍රදේශයේ තවත් අපේ සැඟවුණු තරුවක් ඉන්නවා මේ පහන් තරුවේ දැවන්ත ශිල්පියෙක් අපේ ඉන්නවා මේ අවස්ථාවේදී මට ඔහු ගැන කතා කරනවා. මම දැක්කම පැනලා දුවන විත්තිය දන්නවා මේ තමයි අපේ සිතූ ගල් කැටයන් අධිපතිතුමා. අපි මේ අවස්ථාවේදී ඔහු සමග දොඩමළු වෙන්නටයි ලෑස්තිය. ඔබගේ දායකත්වය අපි ඉතාම අගය කරනවා මේ කටයුතු කරන්නට. මට කියන්නකෝ ඉස්සලා ඔයාගේ නම කියන්නකෝ. මදුසංක සුජිත්. මේ තමයි සිතූ ගැල් කණ්ඩයම් අධිපති මදුසංක සුජිත්. මදුසංකගේ ඉන්න බැටෑලියන් එකේ ගොඩක් අය මෙතන ඉන්නවා. ඒ අයගේ එකතුවෙන් තමයි මේ වැඩ කටයුත්තට සහයෝගය දැක්වේ. ඔබ මේ කූඩුවේ මොන වගේ වැඩ කටයුත්තක්ද දායක වුණේ? අය මෙහෙමයි අපි එකක් නෙමෙයි අපි ඉතින් මේ අලෝනේ අපිට ලොකු වැඩ කරන්න උඩ ගිහින් බැරි වුණා. අපිට කරන්න පුළුවන් දේවල් අපි කරා. අලෝලා දුන්නා, පිළිම ටික කපලා දුන්නා, කැටයම් වැඩ ටික කරා. ඒ වගේ තියෙන අපි ඉතින් කරා. ඔබත් දැන් හොඳ නිර්මාණ ශිල්පියෙක්. මං දන්න විදිහට අපේ හොරම්පැල්ල ප්‍රදේශයේ ඉන්න ඊටාම කාගෙත් කතා බහට ලක්වන ඊතරක් නෙමේ ලෝකේම කතා බහට ලක්වෙන නිර්මාණ ශිල්පියෙක්. ඔබට මේ නිර්මාණය කරපු සුරංග ගැන මොනවද කියන්න තියෙන්නේ? මෙහෙමයි සුරංගයි ඉතින් අංක එකටම එයා මුළු හොරම්පැල්ලම එකතු කරුවා. ඔව්. එකම කොට්ටාසයක් කරලා දිනා. ඒ කියන්නේ මේ මෙතන ඉන්න කොල්ලෝ ගත්තොත් මුළු හොරම්පැල්ලම එක මිටට එයා සෙට් කරා. අපිට වටින්නේ එච්චරයි. මමත් ඉන්නවා ඔබ කියන මතේම. මොකද දන්නවද මේ හොරම්පැල්ල ඉන්න ඔක්කොම ගම්මාන එකතු කරන්නට සුරංගට හැකියාව ලැබුණා. ඒක නිසා තමයි අපි මේ මෙතන ඉන්න බොහෝ දෙනා නොදකපු මුණු අපි අලුත් යාළුවෝ බවට පත් වෙලා තියෙනවා. මට හිතෙනවා හොරම්පැල්ලට මීට වැඩි යමක් කරන්න පුළුවන් මේ වගේ කට්ටිය එකතු කරගත්තාම කියලා. ඒ වගේමයි මම ඔබගෙන් දැනගන්න කැමති මේ හෙට වෙනකොට මේ කුඩු අපිට නිම කරලා කරන්න පුළුවන් වෙයිද? හිතනවා ගොඩාක් දුරට හෙට වෙද්දි නම් මේ ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි. මේ ඉන්නේ අපේ ඒ බැඳුමත් එක්ක හිටපු ගොඩාක් පිරිස මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා මේ කටයුත්තේදී. මෙතන ඉන්නේ ඇත්තටම මේ දවස් කීපය තුරා සම්බන්ධ වුණු අයගෙන් බොහොම 14ක් විතරයි. මේ වගේ විශාල පිරිසක් සහභාගී වුණා. පහුගිය දින කීපය තුර නිදි වරාගෙන සමහර අය මේ අට්ටාල වලින් මෙතන අඩි 60ක් අය උසද තිබුණු අට්ටාල වලින් බැහැලා ගිය එලි වෙලා තමන්ගේ රස්සාවටත් ගිහිලා ආයාපහු පහුවදා ඇවිදින් ඔවුන්ගේ මේ ශ්‍රමදායකත්වය ලබා දෙනවා. මේකෙදී විශාල කාර්යභාරයක් මේ වැල්ඩින් කටයුතු එහෙම නැත්නම් මේවා එකතු කිරීමේදී කරන්නට සිද්ධ වුණා. මාත් එක්ක ඉන්නවා කූඩුවේ එදා ඉඳන් මෙදා තුර මම දන්න විදියට සම්බන්ධ කෙනෙක්. මට කියන්නකෝ ඔබතුමාගේ නම මොකක්ද කියලා? මගේ නම ප්‍රසන්න සංජීව. ඔබ මේ කූඩුවේ මොන වගේ කටයුතු වලට සම්බන්ධ වුණේ? මම සියලුම දේවල් සම්බන්ධ වුණා. ඒ කියන්නේ සුරංගගේ හොඳ මිත්‍රයෙක්. ඔව් මිත්‍රයෙක්. රයිට් බොහොම ස්තුතියි. මේ ලෙස ඔන්න අපි සක්වල කූඩුවේ සියලු වැඩ කටයුතු අවසන් කූඩුවක් විදියට හෙට දිනේ ප්‍රදර්ශනය කරන්නට සූදානමින් ඉන්නවා. අර කඩිගුල ඇවිස්සලා ඉන්නවා. එහාට මෙහාට දුව පැන තමන්ට ඩියුටියක් පවරලා නැති වුණත් හොයාගෙන හරි වැඩ කරන පිරිසකුයි මෙතන ඉන්න තරුණ පිරිස. මේ අය එළි වෙන තුරාවට එළි වෙනකොට හෙට දිනේ එළි වෙනකොට මේ වැඩ කටයුතු සියල්ල නිම කරනවා. මේක වැහෙන්න උඩට අට්ටාල ගහනවා. ඒ අට්ටාල ටික අස් කරලා පියල්ල කරලා ආය ආපහු සියලු දෙනාට නරඹන්නට පුළුවන් කූඩුවක් විදියට නිර්මාණය කරන්නට මේ අයට හැකියාව ලැබෙනවා. මෙහි තියෙන විශේෂත්වය මේකයි. මෙම කූඩුව හදමිනුයි ප්‍රදර්ශනය කරන්නේ. දිනෙන් දින අලුත් වෙන කූඩුවක්. හෙට දිනේ මේ කූඩුව අදට වඩා ලස්සන වේවි. ඊළඟ දිනේ ඊටත් වඩා ලස්සන වේවි. අවසානයේ ඊටාම දැකුම් කළු කූඩුවක් නරඹන්නට අප සියලු දෙනාටම හැකියාව ලැබෙනවා. දින 15ක් පුරා මෙම කූඩුව ප්‍රදර්ශනය කිරීමටයි සංවිධායක මණ්ඩලය කටයුතු කරගෙන තිබෙන්නේ. ඒ අනුව හෙට වෙනකොට මේ කූඩුවේ සියලුම කටයුතු අවසන් වෙනවා. අපි ආරාධනා කර සිටිනවා එන්න හෙට දිනය විවෘතයි ලස්සන කූඩුවන් නරඹන්න. මේ තමයි ලොව ඉදිවුණු දැවැන්තම පහන් කූඩුව. ඒ වගේමයි ලොව
ඉදිවුණු විශාලත්වයෙන්ම වැඩි පහන් කූඩුව පරිවාර කූඩු 150කට අධික ප්‍රමාණයක් කූඩුවේ ප්‍රදර්ශනය කරනවා. අපි ආරාධනා කරන සිටිනවා සියලු දෙනාටම මේ සඳහා එන්න කියලා. සජීවී විකාශනය ක්‍රියාත්මක වෙනවා මනුෂ්‍ය ෆොටෝග්‍රැෆි හරහා. ඔබේ මුහුණු පොතේදී ඒ සඳහා ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, ඒ සමග එකතු වෙන්න. ඔබටත් එතකොට මේ කූඩුවේ දායකත්වයට සම්බන්ධ වුණා කියලා හිතේ පොඩි සියුම් සතුටක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. good night සියලු දෙනාටම.